අද මම අද කතා කරන්න යන්නේ what are the words that are reduced marks in exam. මොකද්ද මං කිව්වේ? exam එකේදී ලකුණු අඩු වෙන්නේ මොන තැන්වලද? මොන දේවල් වලටද ලකුණු අඩු වෙන්නේ කියලා තමයි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය essay question එකක්, bar graph එකක්, ඒ වගේ paragraph question එකකට උත්තර ලියද්දී අපි කොහොමද ලකුණු අඩු කරගන්න තැන් හදාගන්නේ? කියන්නේ ලකුණු වැඩි කරගන්නේ කොහොමද? අපේ වෙන වැරදි හදාගන්න කොහොමද කියලා තමයි කතා කරන්නේ. ඒ වගේම ඒක කතා කරන්න කලින් මම ඔයාලට කියන්න කැමතියි මම මේ points 50ක් දාලා ඒ example උත් එක්ක ඒක define කරලා කියන්නේ exploration කරලා example දාලා පොඩි structures දාලා book එකක් create කරලා තියෙනවා. ඔයාලට ඒ book එකත් ගන්න පුළුවන්. රුපියල් 300ක් වෙන්නේ. ඒ book එකේදී points 60ක් තියෙනවා. අපි කොහොමද exam එකේදී ලකුණු අඩු කරගන්න නැතුව හරියට වැඩ ටික කරගන්නේ? ඒ කියන්නේ paragraph එකක් හරි sentence එකක් හරි ලියද්දී අපි වැරදි හදාගන්නේ කොහොමද? මොනවාද අපෙන් සිදුවෙන වැරදි? ඒවා හදාගන්න කොහොමද? ඒවා මොනවාද? ඒවට example දීලා තියෙනවා. පොඩි එකේ පොඩි තැන ඉඳන් පොඩි වචන ඉදලා. ඒ කියන්නේ ස්පෙලිං එකක් අපි වර්ඩ් එකක් ගත්තොත් වර්ඩ් එකේ ඉඳන්ම සෙන්ටෙන්ස් එක යනකම් කොහොමද කරන්නේ? මොනවාද example structures කියලා ඔක්කොම ඒවා include කරලා book එකක් තියෙනවා. මම ඔයාලට book එකේ cover page එක introduction එක ඒ වගේම pages එකක් දෙකක් දාන්නම් comment section එකට. ඔයාලට ඒ book එක order කරන්න පුළුවන්. මම අද කියලා දෙන points උත් ඒ book එකට අදාළ ඒ උනට මම මේක normal talk කරලා යන්නේ කොහොමද කරන්නේ හදාගන්න වැරදි කියලා. ඒ උනට ඒ book එකේ examples එක්ක exploration එකයි definition ඒ ඔක්කොමත් එක්ක සවිස්තර ඔයාලට ඒ book එකෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම English සිංහල දෙකෙන්ම තියෙන නිසා ඔයාලට තේරුම් ගන්නත් පුළුවන්. සරල විදිහට තියෙන අනිවාර්යෙන් ඒ book එක ගන්න. ඒකෙදි grade 6 to all level students ලාට අනිවාර්යෙන් වැදගත්. paragraph එකක් කොහොමද ලියන්නේ? sentence එකක් කොහොමද හරියට වැරද්ද ගන්නද ලියන්නේ? ඒ වගේම campus යන A level කරන අයටත් ඒ book එක වැදගත්. essay questions තියෙනවානේ. ඒකෙදි මොනවාද වරදින්නේ? කොහොමද වරදින්නේ? මොන වගේ තැන්ද වරදින්නේ කියලා full introduction එකත් එක්කම ඔයාලට දෙන්න පුළුවන්. self learn කරගන්නත් පුළුවන්. තමන් විසින්ම මේ පොත කියවලා තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් මම ඒ පොතේ තියෙන කරුණු අමතරව කරුණු ටිකක් තමයි අද කතා කරන්නේ. ඒ උනට ඒකෙත් තියෙනවා. ඉතින් ගොඩක් කතා කරන්නේ points 10ක් වගේ පොදුවේ කරුණු 10ක් විතර අරගෙන මම අද කොහොමද මොනවද වෙලා කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට ඒ book එක ගන්න පුළුවන්. message එකක් දාන්න මේ WhatsApp number එකට message එකක් දාලා ඔයාලට book එක order කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි ලකුණු අඩු වෙන පළවෙනි කාරණාව තමයි අපි English paragraph එක sentence එකක් ලියද්දී essay එකක් ලියද්දී ලකුණු අඩු වෙන පළවෙනි කාරණාව තමයි spelling mistakes. කියන්නේ අත්අකුරු වැරදි වුණා. ඒ කියන්නේ අපි word එකක් ලිව්වොත් learn කියලා LEAN ලියන්න බෑනේ. ඒකට LERN. හරි word එක. මම කලින් වීඩියෝ එකේදී කොහොමද අපි English words වලට familiar වෙන්නේ කියලා විස්තරات එක්ක කොහොමද කරන්නේ tips මොනවද කියලා කලින් වීඩියෝ එකක දාලා තියෙනවා. ඒකත් බලන්න. එතකොට ඔයාලට පුළුවන් English වලට familiar වෙන විදිහ හොයාගන්න. කොහොමද අපි day to day වැඩ කරලා English එකත් එක්ක English speaking listening වගේම writing reading එක හදාගන්න කියලා ඒ වීඩියෝ එකේ ක්‍රම ටිකක් තියෙනවා. ඒකත් බලන්න අනිවාර්යයෙන්ම මම ඒකෙත් දාන්නම් link එක. ඊට පස්සේ spelling mistake. ඒක අපි හදාගන්න ඕනේ. spelling mistakes තුන අනිවාර්යයෙන්ම ලකුණු අඩු වෙනවා. ඊට පස්සේ grammar heroes කියන්නේ අපේ grammar points වැරදි නම් tenses වැරදි නම් passive voice වැරදි නම් reported speech වැරදි නම් nouns adjective verbs ඒවා වැරදි නම් අපි ලියන ඒවා එතකොට එතනදී ලකුණු අඩු වෙනවා. incorrect tenses usage. ඒ කියන්නේ කාලය වැරදි විදිහට පාවිච්චි කරනවා. අපි past tense ලියන්න ඕන තැනක present tense ලියුවොත්, present tense ලියන්න ඕන තැනක future tense ලියුවොත් හරියට tense එකත් අනිවාර්යෙන් අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ missing punctuation marks. ඒ මොනවාද? comma ඒ වගේ brackets තියෙන ඒවා අපි හරියට identify කරගෙන මොන තැන්වලද එන්න ඕනි කියලා දාගන්න ඕනි. එතකොටත් අපේ ලකුණු සාමාන්‍ය හරියට sentence එකක් create වෙනවා නම් ඒක මෙහෙම
ෆස්ට් ලෙටර් එක පටන් ගන්න ඕනේ කැපිටල් ලකුණෙන්. එතකොට ඒකද ෆුල් ස්ටොප් තියෙනවා නම් එහෙමයි කවුරු හරි කියපු දෙයක් තියෙනවා. එතකොට අපි උඩුකමා දානවා. ආන් ඒවා තියෙන්න ඕනේ. ඒ වගේම කැපිටලයිසේෂන් රූල් වලින් කාගේ හරි නමක් තියෙනවා. සිටි එකක නේම් එකක් තියෙනවා. ඒක ෆස්ට් ලෙටර් එක කැපිටල් වෙන්න ඕනේ. ආන් ඒ වගේ වැරදි වුණොත් අපේ ලකුණු අඩු වෙනවා එක්සෑම් පේපර්ස් වලදී. ඊට පස්සේ පුවර් හෑන්ඩ් රයිටින්. අපේ හෑන්ඩ් රයිටින් පැහැදිලි නැත්නම් පේන්නේ නැද්ද අපේ ලකුණු අඩු වෙනවා. මොකද ඔයාලගේ පේපර් එක විතරක් නෙමෙයි ටීචර් කෙනෙක් බලන්නේ. පේපර්ස් ගොඩක් තියෙනවා. එතකොට ඔයාලගේ ඉංග්‍රීසි හැම කෙනාගේම අකුරු පැහැදිලි නැති වුණොත් හොයාගන්න බැරුණොත් අනිවාර්යෙන් එතනදී ඔයාලට ලොකු අවශ්‍යයක් වෙනවා ලකුණු අඩු වෙන්න. ඊට පස්සේ repeat the same idea. කියන්නේ අපි essay එකක් ලියමුකෝ. essay එකක් ලියනවා නම් අපි country එක ගත්තොත් අපි country එකේ තියෙන මොනවා හරි sentence එකක් අරගෙන ඒක ආයෙ දෙතුන් සැරයක් repeat කරනවා නම් present tense එක ලියලා ආයෙ repeat කරනවා නම් ඊට පස්සේ second paragraph එක ආයෙ repeat කරනවා නම් තුන් හතර පාරක් එකම sentence එක repeat කරනවා නම් ඒක එහෙම බෑ. ඒතකොට ලකුණු අඩු වෙනවා. ඊට පස්සේ to short or long answers. ඒ කියන්නේ කෙටි සහ දීර්ඝ උත්තර තියෙනවා නම් අපි short answers ලියන්න ඕන තැනක long answers ලියුවොත් අනිවාර්යෙන් එතනත් ලකුණු අඩු වෙනවා. ඒ වගේම long answers ලියන්න ඕන තැනක short answers ලියුවොත් එතනත් ලකුණු අඩු වෙනවා. ඊට පස්සේ not reading the passage properly. මොකද මේ not reading the passage properly කියන්නේ හරියට අපිට දීලා දෙන පැසේජ් එක කියවන්න නැතුව උත්තර ලිව්වොත් එතනින් අපි ඒක තේරුම් ගත්තේ නැත්නම් මේ උත්තරේ මෙතනට එන්න ඕනි කියලා තේරුම් ගත්තේ නැත්නම් අපි වැරදි උත්තරේ ලිව්වොත් අනිවාර්යෙන් එතනන් අපේ reading the blanks වගේවද අපි ප්‍රශ්න තේරුම් ගන්න නැතුව උත්තර ලිව්වොත් එතනන් ලකුණු අඩු වෙනවා. ඊට පස්සේ missing important keywords. මොනවාද මේ important keywords කියන්නේ? අපි සාමාන්‍ය බාග්‍රාෆ් එකක් ගමුකෝ. එයාලා box එක දාලා දෙනවා නේද වචන ටික more than, less than, equal than ආන් ඒ වගේ ගොඩාක් important key තියෙනවා. essay එකක් ගත්තොත් එහෙමයි paragraph එකක් ගත්තොත් එහෙමයි අපි පාවිච්චි කරන්න ඕනේ හැම කියන්නේ ඔක්කොම පාවිච්චි කරන වචන නෙමෙයි. සාමාන්‍යයෙන් අපි big පාවිච්චි කරනවා නම් ඒකටම similar වචන තියෙනවා. ආන් ඒ වගේ වචන දැන් අපි beautiful ගත්තොත් අපිට පුළුවන් pretty කියලා පාවිච්චි කරන්න. ඒ වගේ similar වචන අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපේ essay වලට ඒ වගේම paragraph වලට ඒ විදිහට ලස්සන වචන පාවිච්චි කරාම ලකුණු වැඩි වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. copy text from the question. ඒ කියන්නේ copy text from the questions කියන්නේ අපි ප්‍රශ්නෙම උත්තරේ ලියනවා. ඒක හරියද? අපිට දෙන ප්‍රශ්නෙම උත්තරේ ලියුවාම එතනත් අනිවාර්යයෙන්ම සම්පූර්ණ ලකුණු ගන්න අඩු වෙනවා. මේ බලන්න මෙතන 50ක් 100ක් විතර තියෙනවා මගේ කොහොමද points අඩු වෙන්නේ ලකුණු ඔක්කොම තියෙනවා මගේ. එතකොට ඔයාලට මේ මම කලින් කිව්ව book එකේ ඒ ඔක්කොම exploration කරලා තියෙනවා examples උත් එක්ක. එතකොට ඔයාලට ඒක දැනගන්න පුළුවන්. තනිය ඉගෙන ගන්නත් පුළුවන් මොනවාද තැන් මෙහිමයි කියලා ලොකු පතන්. කියන්නේ ලොකු ඇඩ්වාන්ස් විදිහට නෑ. shortly තියෙන්න. කොහොමද හැදෙන්න ඕනේ? මොනවද කරන්න ඕනේ? මේ ටික මෙහෙම හදාගත්තා නම් හරිනේ. ඒ විදිහට ලොකු විස්තරයක් එක්ක අපි හදාගන්න ඕනේ. points 50ක් 60ක් තියෙනවා. ඒ ටික බැලුවම අනිවාර්ය exam එකට කලින් ඒ පොත තියාගත්තොත් නම් අනිවාර්යයෙන්ම දිගටම සාමාන්‍ය sentence එකක් ලියනවා කියන්නේ අපි ඉංග්‍රීසි කියන්නේ හැමදාම තියෙන සබ්ජෙක්ට් එකක්නේ. ඒක exam O level ලිව්වා කියලා අතාරින්නේ නැහැ. A level ලිව්වා කියලා අතාරින්නේ නැහැ. campus වලින් campus අතාරින්නේ නැහැ. job එකක වුණත් අනිවාර්යයෙන් ඉංග්‍රීසි කියන විෂය compulsory subject එකක්. ඒ කියන්නේ compulsory language එක. ඒකදී ඒ book එකෙන් ඔයාලට කොහොමද sentence එකක් හරියට ලියන්නේ? කොහොමද speaking වලද මොනවාද අපේ වැරදි? මොනවාද ආන්ගේ වැරදි? මොනවාද කියලා අපිට ඒ book එකෙන් අඳුර ගන්න පුළුවන්. තව එකක් දෙකක් කිව්වොත් අපි title not title when required. ඒ කියන්නේ අවශ්‍ය මාතෘකාව නැත්නම් අපි කොච්චර essay එක ලියන් ගියත් අපි ඒක අනිවාර්යෙන් මාතෘකාව දාන්න ඕනේ. ඒකක් දන්නවනේ. අපි question එකකදී essay එක ලියන් යනවා මාතෘකාවක් දාන්න නැතුව short paragraph එකක් ලියන් යනවා ඒකට topic එක දාන්න නැතුව. අනිවාර්යෙන් ඒ වගේ තැන්වල ලකුණක් දෙකක් අඩු වෙන්න පුළුවන්. අනිවාර්යෙන් අඩු වෙනවා ලකුණක් දෙකක් අපි topic එක දැම්මේ නැති වුණාම. තව එකක්
not using paragraph. අපි එක දිගටම ලියන් ගියොත් essay එක paragraph කඩන්න නැතුව එක දිගටම ලියන් ගියොත් එතකොටත් අපේ ලකුණු ගන්න අඩු වෙනවා. සාමාන්‍යයෙන් paragraph එකක් ලියද්දි ඡේද 3කට කඩන්න ඕනේ. දන්නා පළවෙනි එක introduction එක, දෙවෙනි එක details, තුන්වෙනි conclusion එක කියන අවසානයේ. පළවෙනි එක අපි my country කියන එක example එකක් විදිහට ගත්තොත් my country කියන එක introduction කරන්න ඕනේ. කියන්නේ මොකද්ද? මොනවද තියෙන්නේ? ඒ වගේ මොන නිසාද අපේ country එක famous වෙන්නේ? ඒ වගේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ ඩීටේල්ස් මොනවාද ශ්‍රී ලංකාවේ තියෙන අපි සීගිරිය ගත්තොත් සීගිරිය කොහොමද ෆේමස් වෙන්නේ? අනුරාධපුරේ ගත්තොත් මොනවාද ඒකේ තියෙන්නේ? ඒ විදිහට ඩීටේල්ස් දෙන්න ඕනේ. ඒක පොඩ්ඩක් එක්ස්ප්ලනේෂන් විදිහට යන්න ඕනේ. ග්‍රාෆිකල් කන්ක්ලූෂන්. කන්ක්ලූෂන් එක කොහොමද දෙන්න ඕනේ? ඒ කියන්නේ ශ්‍රී ලංකාව ගත්තොත් මේක මෙහිම ශ්‍රී ලංකාව ෆේමස් වෙලා තියෙන්නේ මේවා නිසා. ඒ වගේම අපේ තියෙන සබාදහම, ඒ වගේම තියෙන සීගිරිය, අනුරාධපුර, ඒ වගේ ancient places නිසා අපේ රට ෆේමස් වෙලා තියෙන ඒ වගේ කන්ක්ලූෂන් එකක් ගන්න ඕනේ. ඒ විදිහට ඒ වගේ paragraphic capitalization, articles, tenses අනිවාර්යෙන් ඒවා හොඳට identify කරගන්න ඕනේ. ඒ වගේ තැන් වලින් අපේ ලකුණු ගන්න අඩු වෙනවා. අනිවාර්යෙන් ලකුණු කැපෙනවා. handwriting තියෙන්න ඕනේ. අත් අකුළු පැහැදිලි නැත්නම් එතකොටත් අපේ ලකුණු අඩු වෙනවා. ඒ වගේ ගොඩාක් points තියෙනවා. ගොඩක්ම grammar points උත් තියෙනවා. ඔයාලට ඒවත් ඒ book එකෙන් identify කරගෙන ඉගෙන ගන්න පුළුවන්. ඊගා වීඩියෝ එකකින් මම තව 10ක් කියන්න. ඒකට දැන් මෙතනත් කියු ටිකත් එක අනිවාර්යෙන් identify කරගෙන ඔයාලගේ වැරදි හදාගන්න. එතකොට ඔයාලට පුළුවන් exam එකේදී අඩු වෙන ලකුණු ප්‍රමාණය. දැන් මේ මං කිව්ව දේවල් එකතු කරගෙන ඔයාලගේ වැරද්ද හදාගත්තොත් ලකුණු දෙක තුනක් වැඩි වෙනවා. එතකොට ඔයාලගේ දැන් 30ක් වුණොත් ලකුණු 32ක් 33ක් වෙනවා. එතකොට අපිට තව ලකුණු දෙකක් විතර දාගත්තොත් 35 කියන්නේ essay එකට යන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යයෙන් මේ book එක සිංහලෙන් තියෙනවා, ඉංග්‍රීසි වලින් තියෙනවා. ඔයාලට ඒක තේරුම් ගන්න ලේසි. 6 වසර ළමයෙක්ට නම් තනියෙන් කියලා තේරුම් ගන්න පුළුවන් මොනවද වැරදි වෙන්නේ කියලා. ඒකම ස්ට්‍රක්චර්, එක්සැම්පල් මොනවද වැරදි වෙන්නේ හේතු ඒ ඔක්කොම තියෙනවා book එක තරම් බලන්න. අනිවාර්යයෙන් පියාචොන් CI වෙන්නේ WhatsApp message එකක් දාලා ඔඩ එකක් දාන්න ඒකෙත්. ඉතින් මම හිතනවා අද ඔයාලගේ මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා.